ඇගේ නම හිරුෂි. හිරුෂි කියන්නේ අවුරුදු 25ක විතර ලස්සන තරුණ ගෑනු ළමයෙක්. හිරුෂි Tamanගේ ඉගෙනීම අවසන් කරලා ජොබ් එකක් කරන්න කොළඹ ආපු කෙනෙක්. හිරුෂිට හිටියා එයාගේ ගමේ බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක්. ඉතින් ගෙවල් වලින් දන්නේ නැති වුණත් හිරුෂි මේ කොල්ල එක්ක යාළු වෙලා තමා හිටියේ. හිරුෂි ලස්සන ඇගක් තියෙන කෙල්ලෙක් නිසා හිරුෂි දිහා නිතරම කොල්ල බලනා. ඉස්කෝලේ කාලේ පවා හිරුෂිට පිරිමි ළමයින් ගෙන්නම අඩුවක් තිබුණේ නැහැ. ඉතින් හිරුෂි කොළඹ ආවට පස්සේ ඔෆිස් එකක ජොබ් එකක් කරන්න පටන් ගත්තා. ඒත් හිරුෂිගේ කොල්ල නම් හිටියේ එයාගේ ගමේ. හිරුෂිගේ තනියට බෝඩිමේ හිටියේ එයාට වඩා වයසින් බාල නංගි කෙනෙක්. කොළඹ අයට ഘോഷාකාරී බවක් හා වේගවත් බවක් දැනුනේ ඇය නගරයට අලුත් නිසායි. හිරුෂිට මුලින්ම ඔෆිස් එකේ ඇතුලේ කරන්න තිබ්බේ වාර්තා සැකසීම සහ ඇමතුම් වලට පිළිතුරු දීම වගේ දේවල්. ඔෆිස් එකේ ඇතුලේ ඇයට හමු වුණ අයගෙන් එක් පුද්ගලයෙක් විශේෂ වුණා. ඒ තමයි නවීන්. එකම ඔෆිස් එකේ වැඩ කරපු ලස්සන කොල්ලෙක් තමයි නවීන් කියන්නේ. නවීන් ගොඩක් කරුණාවන්ත කෙනෙක් කියලා හිරුෂිට තේරුනේ හිරුෂිට නොතේරෙන වැඩක් ඇයට කරන්න ඕන වෙලාවට නවීන් හිරුෂිට නොතේරෙන දේවල් පැහැදිලි කිරීම පුරුද්දක් කරගෙන තිබුණේ නිසායි. මුලදී හිරුෂි ඇගේ දුරස්ථභාවය තියාගත්තත් ඔහු සමග කරන සංවාද සහ ඔවුන්ගේ හැසිරීම නිසා දෙදෙනාම එකිනෙකාට ලං වෙන බව ඇයට තේරුණා. හිරුෂි දුකින් ඉන්න වෙලාවට පවා ඇය ආස කරන දේවල් නවීන් ඇයට ගෙනත් දුන්නා. දෙදෙනා අතර සිද්ධ වෙන සිදුවීම් නිසා ඒ දෙන්න ගොඩක් ලං වුණා. සති මාස ගණන් ගෙවි ගියා. දෙන්නම දවල් කෑම කනකොට පවා දෙදෙනාගේම අතීත කතා බෙදා ගන්න පටන් ගත්තා. එක දවසක හවස ඔෆිස් එකේ කට්ටිය නැති වෙලාවක විදුලිය විසන්දි වුණා. එකපාරම මුළු ඔෆිස් එකම කලුවර වෙලා ගියා. ඒ වෙලාවේ නවීන් හිරුෂි ළඟට ඇවිත් මේ විදිහට කිව්වා. කොළඹ ජීවිතේ තනියම ගෙවුණත් ඔයා ළඟ ඉද්දි ඒ තනිකම නැති වෙලා යනවා. නවීන් කියපු වචනවලට හිරුෂි hina වුණා. මේ විදිහට දවස් ගෙවිලා ගියා. හිරුෂිට ටිකක් මහන්සි වගේම වැඩ අඩු දවසක් නිසා හිරුෂි ඔෆිස් එකේ කල්පනා කරන ගමන් හිටියේ. ඔෆිස් එකේ කවුරුත් නැති වෙලාවක නවීන් හිරුෂි ළඟට ඇවිත් මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා ඇහුවා. හිරුෂි නවීන් දිහා බලලා hina වුණා. එකපාරම ඇගේ කෙහරලිය අතරින් ඇඟිලි තුඩු යවපු නවීන් ඇගේ ගෙල සිපගත්තා. ඇගේ හැගීම ඇවිස්සෙන්න පටන් ගත්තා. ඇගේ හදගැස්ම වේගවත් වී සිත මොකද්දෝ නොසන්සුන්තාවයකින් පිරී ගියා. එයාගේ සිතේ අමුතු හැඟීම් අවදි කරන්න පටන් ගත්තා. හිරුෂි හැමින් නවීන්ට කිව්වා මෙතන බෑ. අපි වොෂ්රූම් එකට යමු කියලා. නවීන් හිරුෂිවත් එක්කගෙන වොෂ්රූම් එකට ගියා. ඇයව බදාගත් ඔහු හිරුෂිව බිත්තියට හේතු කළා. නවීන්ගේ සීතල දෙතොල් වලින් හිරුෂිගේ ගෙල සිපගනිද්දී ඔහුගේ ඇඟිලි තුඩු ඇගේ කකුළු පිරිමදින්න ගත්තා. හිරුෂිට දැනුණා ඔහුගේ අත් හෙමින් උඩට ඇදෙන බව. ඔහු ඇගේ ගවුම ඉවත් කරද්දී ඇයට ලැජ්ජාවක් වගේම පොඩි චකිතයක් ඇති වුණා. ඔහු කරන දේවල් වලට අමුතු ආශ්වාදයක් ගෙන දුන්නා. ඇයට තවදුරටත් මේ හැඟීම දරාගත නොහැකි වුණා. නවීන්ගේ තොල් ඇගේ තොල් සිපගනිද්දී ඇය ආශාවන්ගෙන් පිරී ගියා. ඔහු අගේ සිරුර පුරා දෑත් විහිදුවා. සතුටු වෙන්න පටන් ගත්තා. අදට අතිමෝඩයෝ කවුරු හරි එයි හිරුෂි නවීන්ට කිව්වා. දෙදෙනාම මේ වුණ සිද්ධිය රහසක් විදියට තියාගත්තා. ඉතින් මේ වගේ හැංගීම් ඇවිස්සෙන කතා අහන්න ඔයත් කැමති නම් දැන්ම subscribe කරන්න.